මේ ගමන අපිට ටිකක් නුහුරුයි. මොකද අපි පළවෙනි පාරට තමයි කොළඹ ආවේ. මම පෙන්නන්නම් අපේ කට්ටිය. මේ ඉන්නේ කලණි. කොහෙ ගියත් ටිකක් කලබලයි. අර කඩේ ඉන්නේ හිරු. කොතන ගියත් කඩචෝරු හොයනවා. මේ වුන්දි යනවද? ආරායි අර මොකක් හරි අමතක වෙලා වගේ හොයන්නේ අශේනි. අනේ හලෝ මගේ කුඩේ නැති වෙලානේ. ඒත් කිසිම දෙයක් අමතක වෙලා නෑ. එතකොට මේ මැප් එක බලන්නේ කවි. අපි කියන්නේ මිස් ඩිජිටල් කියලා. මොකද ඕන දෙයක් හොයන්නේ ඔන්ලයින්. ස්ටේෂන් එකෙන් දකුණට හැරිලා මීටර් 675ක් ඉස්සරහට යන්න. අපි දැන් ඉන්නේ කොටුව ස්ටේෂන් එකේ. ඒත් අපේ කතාව පටන් ගන්නේ කොළඹ ඉඳලා හැතැම්ම 300ක් විතර ඈත තිස්සමහාරාමයටත් එහා උද්දකන්දර කියන පුංචි ගමේ. යන් හලෝ. අදත් මිස්ගෙන් බැනුම් අහගන්න තමයි වෙන්නේ. ඒක තමයි හලෝ. මටත් අද කම්ප්ලීට් කරන්න ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මේ ළමයි කොහොම හරි මේක ගොඩ දාගන්න ඕනේ ඈ. මේක තමයි අපිට ගොඩ යන්න තියෙන අන්තිම chance එක. ඒක නම් ඇත්ත හලෝ. හාමුදුරුවෝ ගිය සතියේත් අර සිලිකන් වැලි ඔෆිස් එක ගැන කිව්වා. ඒකනේ පමා වුණොත් පරාදයි. කෙල්ලනේ. Let's go! සක්මිත මොලන් හිටියේ අපි ඉවසන් හොඳ දෙයක් වෙන දිනක් රැසීමේ මැද දකිමින් එකවරක් දෙවරක් නැහැනේ සියවරයක් වැටුණු තැන් සැලුණු තැන් මැකුණේ එක සැනකින් අපේ ජීවිත හිරෙන්නේ නොදන්නලා ඉහෙන් මෙහා දුක් හුඟක් තියා අපේ ජීවිත පිරෙන්නේ නොදන්නලා ඉමෙන් මෙහා මුළු ලොවක් දිනා අපේ ජීවිත හිරෙන්නේ නොදන්නලා ඉහෙන් මෙහා දුක් හුඟක් තියා අපේ ජීවිත පිරෙන්නේ නොදන්නලා ඉමෙන් මෙහා මුළු ලොවක් දිනා මේ ඉන්නේ අපේ ටීම් එක. හායි කියන්න. එතකොට මේ ඉන්නේ මං දම්සාරා. මගේ වගකීම තමයි මේ අපේ සෙට් එකම පරිස්සමෙන් බලාගන්න එක. හරි ළමයි ඔක්කොම දැන් මේ පැත්තෙන් එන්න. දැන් අපි ස්ටේෂන් එකෙන් එළියට යනවා. ටිකට් අතර ගන්න. වැස්සට තෙමිලා අවුවට වේලෙන අපේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවේ උද්දකන්දර පන්සලේ කෝඩින් ඉස්කෝලේ. පරිගණකයක් ඉස්සරහා වාඩි වුණ පළවෙනි දවසේම මට තේරුණා මේ අලුත් IT දැනුමෙන් අපි හැමෝගෙම ජීවිතවලට ආලෝකයක් ගේන්න පුළුවන් කියලා. අපි මූලික අධ්‍යයනයක් යටතේ වෙබ් ඩෙවලොපර්ස්ලා නිර්මාණය කරනවා. ෆ්‍රන්ට් එන්ඩ් සහ බෑක් එන්ඩ් වෙබ් ඩෙවලොපර්ස්ලා quality assurance කියන්නේ QA ඒ වගේම වෙබ් ඩිසයින්ලා මේ DP IT ඔෆිස් තුල වැඩ කරන්න සුදුසු පරිසරය තමයි DP IT සිලිකන් ඔෆිස් වල අපි නිර්මාණය කරලා තියෙන්නේ. ජීවිතේට අතින්වත් අල්ලපු නැති කොම්පියුටර් එදා ඉඳලා අපේ ජීවිතේම කොටසක් වුණා. මේ ආරම්භයට අපේ හාමුදුරුවෝ ලොකු ශක්තියක් වුණා. ප්‍රොජෙක්ට් එකින් එක ඉස්සරහට ගියා. හැම දවසක්ම ජීවිතේට අලුත් පාඩමක් කියලා දුන්නා. අපේ ජීවිත වෙනස් කරන යතුරු අපේ අතර ලැබුණ බව අපිට තේරුණා. අපි 5 දෙනාම එකම අරමුණක් වෙනුවෙන් පෙළ ගැහුණා. මන්නම් හලෝ ප්‍රොජෙක්ට් 200 ඉවර කරලා කොහොම හරි මොනිටර් සිලෙක්ට් වෙනවා. දැන් ආ ප්‍රොජෙක්ට් කීයද ඉන්නේ? 162. මාත් 140 ඉන්නේ.
මේක තමයි හලෝ අපිට ගොඩ යන්න තියෙන හොඳම දේ. ඒක නම් ඇත්ත. වෙන මොනවා කරත් අපිට මේ වගේ තැනකට නම් යන්න වෙන්නේ. කොහොම හරි මේක ගොඩ දාගෙන ඔන්ලයින් ජොබ් එකකට සෙට් වෙනවා. එහෙම යන්න ඕනෙත් නෑ. ගමේ ඉඳලම කරන්න පුළුවන් නේ. රෑ වෙනවා එළි වෙනවා අපිට තේරුනේ නැහැ. හැමෝම එකම එක ඉලක්කයක් වෙනුවෙන් කැප වුණා. මෙච්චර කාලයක් ප්‍රශ්නත් එක්ක ජීවත් වුණ අපිට ඒ ප්‍රශ්න ඇතුළෙම තියෙන විසඳුම පේන්න පටන් ගත්තා. ලංකාවේ ඈතම කෙළවරේ ඉඳන් ඩිජිටල් හීනයක් පස්සේ දුවන මේ ගමේ කෙල්ලන්ට දුෂ්කරයි කියලා කියන්නේ තවත් එක නාමපදයක් විතරක් නුනා. සරතසක් මිට මොලන් හිටියේ අපි වසන් හොඳ දෙයක් වෙන දිනක් රෑසීනේ මැද දකිමින් අපි ආමග දැනෙන්නේ කටුයි කියා දුකක් කියා ලොකු දුරක් වෙලා අවසානයේදී දැනෙන්නේ තොටක් වෙලා හොඳක් වෙලා සිනහවක් වෙලා අපි අපේ ගමනේ નિયમિત කඩේමට ලං වුණා. අවුරුදු ගාණක් රෑ දවල් නැතුව හොයපු හීනේ අපේ ඇස් ඉදිරි පිටම යථාර්ථයක් වෙනවා. ඔව්. අපි තමයි උද්දකන්දර සිලිකන් වැලි IT ඔෆිස් එකෙන් ඔන්ලයින් රැකියාව ලබා ගත්ත පළවෙනි කණ්ඩායම. අපි අද අපේ පත්වීම් ලිපි ලබා ගන්නවා. කිසිම හේතුවක් ජීවිතේ ජය ගන්න බාධාවක් නෙමෙයි කියලා අපි ඔප්පු කරලා පෙන්නුවා. අපි තමයි ගමෙන් ඇවිත් ලෝකෙත් එක්ක හැප්පෙන ඒ ආඩම්බරකාර කෙල්ලෝ සෙට් එක. මේක අපේ කතාවේ අවසානය නෙවෙයි. ඇත්තටම මේක තමයි ආරම්භය. ඔයාලා මේ කතාව බලන මේ වෙලාව වෙනකොට අපි වගේම තවත් දහස් ගාණක් තරුණ තරුණියෝ සිලිකන් වැලි IT ඔෆිස් හරහා ජාත්‍යන්තර රැකියාව ලබාගෙන විදේශ විනිමය උපයමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එකතු කරනවා. සරතසක් මිට මොලන් හිටියේ අපි වසන් හොඳ දෙයක් වෙන දිනක් රෑසීනේ මැද දකිමින් එක වරක්ද දෙවරක් නැහැනේ සියවරයක් වැටුණු තැන් සැලුණු තැන් මැකුණේ එක සැනකින් මග දැනෙන්නේ කටුයි කියා දුකක් කියා ලොකු දුරක් වෙලා අවසානයේදී දැනෙන්නේ තොටක් වෙලා හොඳක් වෙලා සිනහවක් වෙලා අපි මග දැනෙන්නේ කටුයි කියා දුකක් කියා ලොකු දුරක් වෙලා අවසානයේදී දැනෙන්නේ